හරි. එතකොට මේ ෆන්ක්ෂන්ස් ඩිරයිව් කරගන්නකොට ඒ කියන්නේ මේ ටෝටල් රෙවෙනියු එකට අදාළ ෆන්ක්ෂන් එක ඩිරයිව් කරගන්නකොට වගේම ඇවරේජ් රෙවෙනියු එක මාර්ජිනල් රෙවෙනියු එකට අදාළ ෆන්ක්ෂන්ස් ටික අපි ඩිරයිව් කරගන්න තමයි දැන් ඕනේ. කොහොමද එහෙම ඩිරයිව් කරගන්නේ? ඩිරයිව් කරගන්න දැන් හිතන්න දැන් මෙතන ඔයාලට දීලා තියෙනවා මේ ඩිමාන්ඩ් ඉක්වේෂන් එක. හරි. ඩිමාන්ඩ් ඉක්වේෂන් එකක් අපිට දීලා තියෙනවා. එතකොට මේ ඩිමාන්ඩ් ඉක්වේෂන් එක අපි යූස් කරලා කොහොමද මේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ඩිරයිව් කරගන්නේ කියන එක තමයි දැන් මම එක්ස්ප්ලেইন කරන්න ඔයාලට යන්නේ. එතකොට මේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ගත්තාම හරි ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ගත්තාම කොහොමද ඔයගේ ටෝටල් රෙවෙනියු එක හැදෙන්නේ? ඔයා ටෝටල් රෙවෙනියු එක කැල්කියුලේට් කරන්නේ TR equal වෙනවා P වැඩි කිරීම Q. හරි TR equal වෙනවා P වැඩි කිරීම Q. එතකොට තමයි ඔයාගේ ටෝටල් රෙවෙනියු එක ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එකක් ඩිරයිව් කරගන්නකොට ෆන්ක්ෂන් එක හරි ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක දැන් ඔයා ඩිමාන්ඩ් ෆන්ක්ෂන් ඉගෙනගෙන තියෙනවා. මේ ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එක වගේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එකක් හදාගන්න ඕනේ දැන්. හරි මේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එකක් හදාගන්නේ අපි ඉස්සල්ලාම ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ඔයාට ප්‍රමාණයුක්ත කරපු හරි ප්‍රමාණයුක්ත කරපු ඉල්ලුම් සමීකරණයක් දීලා නම් තියෙන්නේ ඔයාගේ ප්‍රමාණයුක්ත කරපු ඉල්ලුම් සමීකරණය ඉස්සලාම මිලඋක්ත කරපු ඉල්ලුම් සමීකරණයක් බවට පත් කරගන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ෆස්ට් ස්ටෙප් එක. හරි ස්ටෙප් 1 එක විදියට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක හදා ගන්නවා නම් ඔයාට ගානේ දෙනවා සාමාන්‍යයෙන් ඉල්ලුම් ශ්‍රිතයක් දෙනවා. ඉල්ලුම් මේ සමීකරණයක් දෙනවා. ඩිමාන්ඩ් ඉක්වේෂන් එකක් දෙනවා. හරි ඒ ඩිමාන්ඩ් ඉක්වේෂන් එක පාවිච්චි කරලා ඔයා මේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ඩිරයිව් කරගන්න ඕනේ. එතකොට ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ඩිරයිව් කරගන්නකොට ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණය හදාගන්න ඕනේ. හරි මිල උක්ත කරලා තියෙන ඉල්ලුම් සමීකරණය ප්‍රමාණය උක්ත කරපු ඉල්ලුම් සමීකරණයක් දෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය උක්ත කරපු ඉල්ලුම් සමීකරණය පාවිච්චි කරලා ඒක මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණයක් බවට කන්වර්ට් කරගන්න ඕනේ. ඒ කන්වර්ට් කරලා ඒ මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණය මෙතනට ගෙනල්ලා සබ්ස්ටිටියුට් කරන්න තියෙන්නේ. කියන්නේ ආදේශනය කරන්න තියෙන්නේ. ආදේශනය කරලා සුළු කරලා ඔයාලට පුළුවන් ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක හදාගන්න. හරි ඉස්සල්ලාම දැන් හිතන්න මෙහෙම එක්සෑම් එකේදී ඔයාලට දෙනවා quantity of demand එක උක්ත කරලා තියෙන ඉල්ලුම් සමීකරණයක්. හරි එතකොට කොහොමද ඔයා මේක කැල්කියුලේට් කරන්නේ? හරි මිල උක්ත කරනපු ඉල්ලුම් සමීකරණයක් කරන්න නම් ඔයාලට කරන්න තියෙන ඉස්සල්ලාම මේක ඇතුලේ තියෙන පද පොඩ්ඩක් මේ variables පොඩ්ඩක් එහාට මෙහාට කරන්න ඕනේ. හරි දැන් මෙතන -10p තියෙන්නේ. දැන් මට මිලනේ මේන් variable එක විදියට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ equal sign එකෙන් left hand side එකේ තියෙන variable එක විදියට මට p තමයි ගන්න ඕනේ. හරි එතකොට මේ -10p එක මම මේ පැත්තට ගෙනියනවා. එතකොට මෙතන 10p වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන 120 minus qd. හරි 120 minus qd කියලා එනවා. ඊට පස්සේ මට මේක මිල උක්ත කරගන්න ඕන හින්දා මම මොකද කරන්නේ? මිල විතරක් මේ තනි කරගන්න ඕන හින්දා මම මේක 10න් බෙදනවා මේ මුළු සමීකරණයම. ඩිමාන්ඩ් ඉක්වේෂන් එකම 10 වලින් ඩිවයිඩ් කරනවා. හරි. එතකොට මෙතන 10 to 10 එමි වෙලා යනවා. එතකොට p විතරක් ඉතුරු වෙනවා. p equal වෙනවා 120 10 වලින් ඩිවයිඩ් කරපුවාම 12 and මෙතනදී ඔයාට මෙතන එකක් තියෙනවා. එක බෙදන්න ඕනේ 10න්. එක බෙදීම 10 කියන්නේ ඔයාට එනවා 0.1 කියලා. හරි 0.1 කියලා එනවා. p සමානයි 12 ඍණ 0.1 qd. හරි 0.1 qd. ඒතර මේ තියෙන්නේ ඔයාගේ මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණය. හරි 12 ඍණ 0.1 qd මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණය. ඒතර මේ මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණය පාවිච්චි කරලා ඔයා කරන්න ඕනේ ඔයාගේ ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ඩිරයිව් කරගන්න එක. එතකොට ටෝටල් රෙවෙනියු ෆන්ක්ෂන් එක ඩිරයිව් කරන්නේ කොහොමද? ටෝටල් රෙවෙනියු එක තියෙනවා. එතන p වෙනුවට අපි මේ හොයාගත්ත මිල උක්ත කරපු ඉල්ලුම් සමීකරණය ගෙනලා ආදේශ කරනවා. කීයක් තියෙන්නේ?
12 ඍණ 0.1 QD. නැත්නම් Q කියලා ගමුකෝ. QD නැතුව Q කියලා ගමු. Q into දැන් P හරි P වල වැලියු එක හරි into Q. Q ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ Q multiply වෙනවා ඒ විදිහටම. හරි. දැන් ඔයාලට තියෙන්නේ සුළු කරලා ගන්න මේ ඉක්වේෂන් එක. හරි මේක සුළු කරන්නව දන්නවනේ සාමාන්‍ය ගණිතය. එතකොට TR total revenue 12 into Q 12Q minus 0.1 into Q into Q. හරි. ඒ කියන්නේ 0.1 Q power 2. හරි. මේ තියෙන්නේ ඔයාගේ total revenue function එක. හරි මේ තියෙන්නේ total revenue function එක. හරි දැන් ඔයා මෙහෙම multiply කරන ඒවා දන්නවා කියලා හිතනවා මම. ඒ නිසා මම ආයි ඔය කියන්න යන්නේ නැහැ. ඒක basic mathematics නේ. හරි ඒතර මේක තමයි total revenue function එක. හරි total revenue function එක තමයි ඔය තියෙන්නේ. හරි මේ total revenue function එක පාවිච්චි කරලා total revenue function එක පාවිච්චි කරලා අපි කොහොමද average revenue function එක හදාගන්නේ? හරි මේ total revenue function එක පාවිච්චි කරලා අපි ඊළඟට බලන්න ඕනේ average revenue function එක derive කරගන්න විදිහ. ඔයා දන්නවා total revenue එක quantity එකෙන් divide කරපුවාම තමයි අපිට average revenue එක හම්බ වෙන්නේ. එහෙනම් මෙතන total revenue function එක අපිට තියෙනවා කොහොමද 12Q minus 0.1 Q කියලා. Q to the power 2 කියලා. හරි. එහෙනම් මේ full equation එකම Q වලින් divide කරන්න ඕන. හරි එතකොට නේද total revenue function එක මේ තියෙන total revenue function එක Q වලින් divide කරන්න ඕනේ. Q වලින් divide කරනකොට වෙන වෙනම variables වලට Q insert කරනවා අපි. ඊට පස්සේ Q to Q මෙතන අයින් වෙලා යනවා 12 වෙනවා minus මෙතන Q power 2 තියෙන්නේ. හරි Q power 2 තියෙන්නේ. එතකොට මම මෙතනදී පොඩ්ඩි වෙනසක් කරන්න. එතකොට Q power 2 එක හැදෙන්නේ කොහොමද? Q into Q. Q into Q තමයි Q power 2 හැදෙන්නේ. එතකොට ඒක Q වලින් divide කරන්න ඕනේ. එතකොට එතන තියෙන එක Q එකක් අපිට remove කරන්න පුළුවන්. එතකොට final average revenue function එක හැදෙනවා. final average revenue function එක හැදෙනවා කොහොමද? final average revenue function එක හැදෙන්නේ 12 minus 0.1 Q කියලා. 12 minus 0.1 Q කියලා හැදෙනවා. මේක තමයි average revenue function එක කියලා කියන්නේ. හරි යෝක තමයි average revenue function එක. හරි ඊළඟට marginal revenue function එක. marginal revenue function එක අපි හදාගන්නකොට අපි ගණිතයේදී පාවිච්චි කරන පොඩි concept එකක් use කරන්න වෙනවා මෙතනදී differentiation. හරි අපි කියනවා අවකලනය කරනවා කියලා. සිංහලෙන් කියනවා අවකලනය කරනවා කියලා. differentiation. අවකලනය. differentiation කරන්න ඕනේ. ඒතර මේ differentiation method එක use කරලා තමයි differentiation method එක use කරලා තමයි අපි මෙතනදී differentiation method එක use කරලා තමයි අපි මෙතනදී marginal revenue එක calculate කරගන්න ඕනේ. හරි. එතකොට මේ marginal revenue එක කොහොමද calculate කරන්නේ differentiate කරනකොට? හරි. differentiate කරනකොට දැන් ඔයා දන්නවා කොහොමද marginal revenue එක හැදෙන්නේ කියලා. marginal revenue එක හැදෙන්නේ delta TR divided by delta Q. හරි. එතකොට මේක differentiate කරනකොට අපි differentiate කරනවා කියලා පෙන්නන්න. අපි function එකක් differentiate කරනවා කියලා පෙන්නන්න අපි use කරන sign එක තමයි මෙන්න මේ sign එක. හරි. එතකොට dtr divide කරන මේක d නෙමෙයි sign එක මම හරියට මතක නැහැ මේ sign එකේ name එක නම්. එතකොට මේ විදිහට dq වලින් අපි divide කරන්න ඕනේ. හරි. මේ delta කියන meaning එක දන්නකොට. හරි. එතකොට මේ විදිහට තමයි dtr divided by dq.
හරි DTR divided by DQ කියලා හිතාගන්න. එතකොට ඕක යූස් කරලා තමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපි මේ total revenue function එක Q වලින් අවකලනය කරනවා කියන meaning එක තමයි මේ function එක නේ differentiation එකෙන් පෙන්වන්නේ. ඒතර කොහොමද මේක අවකලනය කරන්නේ? අවකලනය කරන්නේ මෙන්න මේ විදියට. දැන් ඔයා දන්නවා total revenue function එක මොකක්ද කියලා. හරි total revenue function එක මොකක්ද කියලා දන්නවා. හරි total revenue function එක හරිද? ඒ කියන්නේ total revenue 12Q minus 0.1 Q to the power 2. හරි Q to the power 2. ඒතර අවකලනය කරනකොට අවකලනය කරන්නේ අපි Q වලින්. අවකලනය කරනකොට තියෙන එක තමයි දැන් මෙතන අව 1 එකක් තියෙනවා. අවකලනය කරනකොට මේකේ තියෙන මේ දර්ශකයන් ඉන්ඩෙක්ස් මෙන්න මේතන ඉස්සරහට මාරු වෙනවා. හරි මේ තියෙන ඉන්ඩෙක්ස් එක මෙතනට මාරු වෙනවා. හරි. ඒතර එතනට මාරු වෙනකොට මෙතනින් එකක් අයින් වෙලා තමයි මාරු වෙන්නේ. හරි. මෙතන තියෙන මේ ඉන්ඩෙක්ස් එක මේ තියෙන දර්ශකයක්. ඒ දර්ශකය මෙතන ඉඳන් මෙතනට යනවා. ඒතකොට එතන ඉඳන් එතනට යනකොට 1 into 12 වෙනවා. හරි. මෙතන එතකොට එකෙන් එකක් ගියාම 0. එතන Q to the power 0 කියලා කියන්නේ value එක 0. හරි Q to the power 0 කියන්නේ value එක 0. එතන value එකක් නැහැ. එතන Q වල අගයක් එතනදී නැති වෙනවා. එතකොට 12 වරක් එක 12 විතරක් ඉතුරු වෙනවා. හරි ඊළඟට මෙතනදී මේ 2 එක මෙතනට shift වෙනවා. හරි multiplication එකක් විදියට 2 එක මෙතනට shift වෙනවා. ඒ වගේම තමයි 2 එක එතනට යනකොට මෙතනින් එකක් අයින් කරගෙන තමයි යන්නේ. හරි. එතකොට ඔයාට මෙතනදී 2 into 0.1 එතකොට මෙතන Q2 වලින් එකක් ගියාම Q1 විතරයි ඉතුරු වෙන්නේ. ඒතර Q1 කියලා කියන්නේ Q කියන value එකම තමයි එන්නේ. හරි. එහෙනම් මෙතන Q වලින් ඔයාට multiply කරන්න පුළුවන්. දැන් ඔයාට පුළුවන් ඔයාගේ marginal revenue function එක final marginal revenue function එක මෙතනින් හදාගන්න. හරි final marginal revenue function එක හදාගන්න. එතන marginal revenue function එක වෙන්නේ 12 minus 0.2 Q. හරි 0.2 Q. මේක තමයි වගේ marginal revenue function එක වෙන්නේ. හරි මේක තමයි වගේ marginal revenue function එක වෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි අපි මේ එක එක revenues වලට අදාළව එයාගේ revenue functions ටික derive කරගන්නේ. දැන් බලන්න මෙතන පොඩි දෙයක් වගේ ඉගෙන ගන්න තියෙනවා. ඔය බලන්න මේ total revenue function එක ඇතුලේ තියෙනවා මෙන්න මෙතන value එකක් 0.1. හරි මේ තියෙන්නේ total revenue function එකේ slope එක. හරි slope of total revenue function. Slope of total revenue function. Slope of total revenue function. නැත්නම් total revenue එකේ slope එක. total revenue curve එකේ බෑවුම තමයි තියෙන්නේ. ඒ බෑවුම වගේ දෙගුණයක් තමයි හැමතිස්සෙම ඒ බෑවුම වගේ දෙගුණයක් තමයි හැමතිස්සෙම ඔයාගේ marginal revenue curve එකේ slope එක. මේ තියෙන marginal revenue curve එකේ slope එක. එතකොට ඔයාට මේ total revenue එකේ තියෙන slope එක වගේ දෙගුණයක් තමයි හැමතිස්සෙම marginal revenue එකේ slope එක වෙන්නේ. හරි මේවා MCQ වල ඔයගෙන් touch කරන්න පුළුවන් points. සාමාන්‍යයෙන් A level මට එක අවුරුද්දක මතකයි අපි A level කරන කාලේ 2018 A level කරන කාලේ මේ වගේ ඊට උඩ අවුරුද්දක මේ වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. හරි. එතකොට මේවා MCQ විදියට අහන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ ගණන් ඉගෙන ගන්න එකෙන් ඔයා මේ වගේ ටෙක්නික්ස් යූස් කරලා බලන්න ඔයාට MCQs උත් මේ එකම ටච් කරගෙන යන්න පුළුවන්. එක්සැමිනර් ඔයාව ටෙස්ට් කරන තැන තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ඔයාගේ total revenue function එකේ slope නැත්නම් total revenue curve එකේ slope එක වගේ දෙගුණයක් තමයි හැමතිස්සෙම ඔයාගේ marginal revenue එකේ curve එකේ නැත්නම් marginal revenue curve එකේ slope එක. හරි. එහෙනම් මේ තියෙන්නේ slope of marginal revenue curve.
slope of marginal revenue curve. හරි මේ marginal revenue curve එකේ slope එක වගේ දෙගුණයක් sorry total revenue curve එකේ slope එක වගේ දෙගුණයක් තමයි හැමතිස්සෙම marginal revenue curve එකේ slope එක. හරි. ඒක ඔන්න ඔය ටික තමයි basically ඔයාට මේක ඇතුලේ ඉගෙන ගන්න තියෙන මේ revenue analysis එක ඇතුලේ. තව මේකට අමතරව අර market structures ගැන market structures වල revenue curves කොහොම derive කරගන්න කියන එක ගැන තියෙනවා කොටසක්. හැබැයි මම හිතන්නේ ඒක ඔයාට හොඳම කතා කරන්න market structures වලදී. ඒ තැන් වලදී අපි ඒක බලමු. හරි. එතකොට ඔය කොටස තමයි revenue analysis එක ඇතුලේ කතා කරන්න තියෙන්නේ. ඔයා practice කරන්න දැන්. ඔයා දැන් demand curves ටිකක් demand equation ටිකක් හදාගෙන මේ විදියට මම මේ කරපු example එක practice කරන්න. ඒ practice එක හරහා පුළුවන් ඔයාට මේකේ expert කෙනෙක් වෙන්න. හරි. ඒ practice එක හරහා මේ කොහොමද function derive කරගන්නේ කියන එක ගැන expert කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. හරි.